හයි ඔව් ඉතින් මේ අද අලුත් තැනක ඉන්නේ අලුත් කැමරා ඇන්ගල් වලින් අලුත් වැඩක් කරන්න යන්නේ. ඉතින් අද තමයි මගේ චැලෙන්ජ් නම්බර් 1 වීඩියෝ එක. මට පුළුවන් නම් උපදෙස් පහක් දෙන්න. ගෙදර බාල්ලෙක් කරපුසෙක් කරගෙන ඉන්නවා. බලන්න මම ලස්සනට පැලස් කරනවා. MD ටොමැටෝ සෝස්. දැන් මෙහෙමයි හරිද වෙන්නේ. දැන් මම හිතුවා යාළුවෝ 5 දෙනෙක්ට මට චැලෙන්ජ් පහක් ඉල්ල ගන්න. දැන් මට යාළුවෝ 5 දෙනෙක් චැලෙන්ජ් දීලා තියෙනවා. මම හිතුවේ නෑ මුන් ඒ වගේ මට මේ චැලෙන්ජ් දෙයි කියලා. එහෙනම් පළවෙනි චැලෙන්ජ් එක මොකක්ද කියලා බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි විස්තර කතා කරමු. හායි. හායි කොහෙද බං ඉන්නේ? නිදිද? මේ කෝල් එක ගත්තේ මේ පොඩි වැඩකට. මම චැලෙන්ජ් වීඩියෝ එකක් කරනවා මගේ මේ channel එකට දාන්න ඊළඟ වීඩියෝ එක. ඔබතුමාගෙන් මට චැලෙන්ජ් එකක් ඕන. දෙන්න. හොඳ චැලෙන්ජ් එකක් දෙන්න බෑනේ. කොල්ල දැන් වැඩේ කරන් යනවනේ. මම දෙන්න සුප්‍රික. කල්පනා කරන්න බෑ. හරි මෙහෙම වැඩක් අපි කරමු. මොකද්ද? ඔයාගේ නම චමෝත්නේ. ඔයාගේ ඔය නමේ තියෙන ඉංග්‍රීසි අකුරු පහට ගැලපෙන ඔයාලා කැමති පස් දෙනෙක් අකුරු හයක් තියෙනවා. හයක් තියෙනවා. ඔව් ඒ හයට ගැලපෙන ඔයා කන්ටැක්ට් ලිස්ට් එකේ සේව් කරලා දින ඕන 6 දෙනෙක් තෝරගන්න. හරි. හරි. අරගෙන එයාට කියන්න ඔයා හෙට බදිනවයි කියලා පෞල් ජීවිතේ සාර්ථක මොකද්ද? ඔයා හෙට බදිනවයි කියලා පෞල් ජීවිතේ සාර්ථක කරගන්න උපදෙස් පහක් දෙන්නේ කියලා. අයියෝ උඹ කියන්නේ මගේ අකුරු දැන් CHMOD කියලා තියෙනවනේ. ඒ අකුරු වලින් මගේ කන්ටැක්ට් එකේ සේව් කරලා ඉන්න නම්බර් එකට සේව් කරලා කරන් මේ මම හෙට බඳිනවා මංගල ජීවිතය සාර්ථක කරගන්න උපදෙස් ටිකක් ඉල්ලනවා නේද? මම උපදෙස් පහක් දෙන්නේ කියන්නේ මේ පෞල් ජීවිතේ සාර්ථක කරගන්න. හරි. පහක් මොනේද? ඕ පහක් මිල්ල ගන්න. පහ දුන්නේ නැත්නම් එතකොට සාර්ථක වෙන්නේ. හරි මම චැලෙන්ජ් එක කරන්නම් කොහොමද? accept the challenge accepted. හරි. මරු ආයෙත් කොල්ලගේ ඉදිරි වැඩ ටික සාර්ථක වෙන්න ඕනේ. බඩත් ලස්සන වැඩ ටික. ඇති පවන් ගියා. බයි බයි. රනිදු දැන් ඔබ මට දුන්න චැලෙන්ජ් එක තියෙන්නේ මගේ නමේ CHAMOD. ඔය අකුරු පහේ යාළුවෝ 5 දෙනෙක්ට මම කෝල් එකක් ගන්න. අපි බලමු මං චැලෙන්ජ් එක කොහොමද කරේ කියලා. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? ඔව් කියන්නු. කොහෙද ඉන්නේ? අම්මේ ගෙදර ඉන්නවා. අයියාණන් ඉතින් ගෙදර තමයි. මේ අහන්න මං කෝල් එකක් ගත්තේ මේ පස්සේ පාටියක් දෙන්න. මම මෙහෙට බඳිනවා හරිද? මං දැන් බැන්දර පස්සේ මේ දැන් මට පුළුවන් නම් උපදෙස් පහක් දෙන්න බැන්දර පස්සේ කතා ජීවිතේ සාර්ථක කරගන්න. ඔයාලා එක්ස්පීරියන්ස් තියෙන කට්ටියනේ. What? හරි මොනවා වයිස් පාස් විදියට අල්ලන ශ්‍රීලං කරන්න වෙනවා. Yeah boy. හරි දෙකයි කොයි වෙලෙත් ඉතින් ඒක ලස්සනයි කියලා කියන්න ඕන වෙන ඉතින් වෙන කවුරුත් නෑ ලෝකෙ තියෙන ලස්සනම කෙල්ල ඒක තමයි. තුනයි ඉතින් සතියකට දරයක් කොයි හරි තූත්තු කුඩියක එක්කන් යන්න ඕන රවුමක් ගහන්න. හතරයි තව ඊට පස්සේ කිව්වොත් ආයෙ වල් මලක් හරි කමන්නේ සතියකට පාරක් කෙල්ලට දෙන්න ඕන. මේ කියන්නේ සර්ප්‍රයිස් එකක් විදියට නැත්තම් ඔයා මට හම්බුනේ මගේ වාසනාවට. ඔයා හින්දා තමයි මම මේ තැන ඉන්නේ කියලා කෙල්ල කියන්න ඕන. ඇති මේ දැන් මෙහෙමයි මේ දැන් මම වෙඩින් එක මේ කාටවත් කියන්න නැතුව ගන්න සෝරි මම පස්සේ පාටියක් දෙන්නම් එල එහෙනම් BS එහෙනම් හරි සෙට්ටම මොකෝ වෙන්නේ මේ මං කෝල් එකක් ගත්තේ මං පොඩි වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ හරිද මං හෙට බඳිනවා හරිද මේ කිව්වේ නෑ ඉතින් එහෙම තමයි අර හොරාට කරන්නේ ඔක්කොම මේ දැන් මම බැන්දර පස්සේ මම කසාජි ජීවිතේට මේ උපදෙස් පහක් දෙන්න බලවන්න උඹට අවුලක් නෑ හිතලා ගියා හරි වොෂින් මැෂින් එක Women. හරි තව හරි තුනයි අවුලක් නැද්ද එතකොට 100% සාර්ථක වේද එහෙනම් ගේස් එකක් නෑ එල මේ පොඩි රැප් කැල්ලක් කියහන්කෝ ඔව් දුම අදිදි මුලින් අතල් බං කහිද්දි අයියා කියලා හිතුවේ සතු කරන් අදිද්දි කලුව නැති වෙද්දි ඇද්ද වැඩි වෙද්දි වැදුනම දිබෙද්දි මොමෙම තම සිද්දි nice ගැම්මක් එහෙනම් අපි ඊළඟ රැප් එක එනකම් බලන් ඉන්නවා ජය වේවා හරි එල මොකෝ වෙන්නේ වයින් නැද්ද ඔය පැත්තට වයින් නැද්ද
මේ මේ අහන්නක මේ කතා කරේ මේ මං හෙට බඳිනවා හරිද මේ හෙට මගේ වෙඩින් එක තැංකව් මේ අහන්නකෝ මේ මට ඕනේ කසාද ජීවිතයට උපදෙස් 5ක් ඔව් එකයි එක්ස්පීරියන්ස් එකෙන් ඔය කියන්නේ හරි Yeah, boy. හරි එකයි දෙකයි මං වැරද්ද කරත් නැත සමාව ගන්න ඕනේද 4 හැපි ටයිම් එකක්ද දෙපැත්තෙම දෙමව්පියන්ට ඥාතීන්ට එක වගේ සලකන්න. නැත්නම් පවුල් ප්‍රශ්න වැඩි. හරි එහෙනම් මේ මං අද හවසෙන් පස්සේ ඉතින් ඕෆ්ලයින් නෑයි එහෙනම් ගුණ බුස හෙලෝ හායි මොකද වෙන්නේ මේ අහන්නකෝ මං හෙට බඳිනවා ඕ මේ මට මේ උපදේශ 5ක් ඕනේ දැන් ඔයාලා එඩින් එක පස්සේ මාරි පාටියක් දෙන්නම් මේ ඔයාලා මේ එක්ස්පර්ට්ලානේ මට දෙන්නකෝ වයිෆ සතුටින් තියා ගන්න පුළුවන් කසාද ජීවිතේ සතුටින් තියා ගන්න පුළුවන් උපදේශ 5ක් හරි කියන්නකෝ ඔයා හරි හරි පාටියක් දෙන්නම් පස්සේ කියන්නකෝ ඔයා අනේ හරි තව එකක් කෑරින්ද හරි කපන්නේ පාටියක් දෙන්නම් ඉන්නකෝ හරි එහෙනම් මේ මං තිබ්බා එහෙනම් ඕ කොහෙද ඉන්නේ වැඩ නෙමෙයිනේ මේ හෙට බඳිනවම ඔව් හොරෙන් බඳින්න පාටියක් දෙන්නම් පස්සේදී මේ හරි මම දෙන්නම් මේ කෝල් එක ගත්ත එකට නෙමෙයි මේ මට මේ කසාද ජීවිතයට උපදෙස් 5ක් ඕනේ නැති උනට කවන්නේ හිතලා දෙන්න හරි එකයි මල්ල කෙලිය හරි බොරු කියන්න එපා හැමදේට මෝ කියන්න ඕනේද එල තව දැන් මේ මතක තියාගෙන ඉන්නේ ඔක්කොම නෝට් ඩවුන් කරගෙන හෙට ඉඳන් පිළිපදින් හදන්න තව එකක් කියන්නකෝ එකක් කියප එක ඔයා හරි මං වැරදි හරි එල දැන් ඔය එතකොට සතුටින් කහා ජීවිතේ මට කතා කරගන්න පුළුවන් නේද එල හරි එන වැඩක් කරගනින් අපි තිබ්බා හෝල් එක හරි BS එල ඕල්රයිට් එහෙනම් අපි යමු අපේ දෙවෙනි චැලෙන්ජ් එකට ආකේ මේ කැම්ප් කොහෙද ඉන්නේ කැම්පස් එකේද මොන වීඩියෝ එක කරත් අම්මා කතා කරන එක නවත්තන්න බෑ. ඒකට හොඳම උදාහරණය තමයි මේ. මේක නෙමෙයි මම කෝල් එකක් ගත්තේ. මට චැලෙන්ජ් එකක් ඕනේ. ඊඩයක් කරලා ඉන්න. මං මුළු දවසම යාළුවෝ කියන ඒවා කරනවා. එතකොට මට ඕනේ දැන් චැලෙන්ජ් එකක්. මං ගැන හිතන්න පොඩ්ඩක් ඇයි ඉතින් මම චැලෙන්ජ් එක දෙන්න එපා එකපාර. ඕ ඉතින් මුළු දවසම මං යාළුවෝ කියන දෙයට චැලෙන්ජ් එක කොහොමද ගණන් ඕනේ. ඔව්. What the fuck?
මොකක් එතකොට මම සම්පූර්ණ වීඩියෝ කරනකොට ගෑල්ලා කිව්වද ඔව් හරි හරි ඒ කියන්නේ මම මුළු දවසම නිකන් කරා කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙකුත් නෙවෙයි දෙකම විදිහට ඉන්න ඕනේ වෙන චැලෙන්ජ් එකක් තිබ්බේ නැද්ද වෙන එකක් තිබ්බේ නැද්ද හරි කරන්න දැන් කොහොමද කරන්න හරි හෝ දැන් ඔයාලා බලන්න ඇති මම පළවෙනි චැලෙන්ජ් එකේ ඉඳන් ඇයි මේ සජ්ජක්ක කී විදිහට හැසිරෙන්නේ නැති කියලා මම කෝල් ගත්ත පිළිවෙලට තමයි මේ චැලෙන්ජ් එක යන්නේ එතකොට තුන්වෙනි චැලෙන්ජ් එකේ ඉඳන් මේ සජ්ජක්කගේ චැලෙන්ජ් එක මම කරනවා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් එහෙනම් වීඩියෝ එක දිගටම සෙට් වෙලා ඉන්න බයි අපේ තුන්වෙනි චැලෙන්ජ් එක මට දුන්නේ පුබුදු අපි බලමු මොකක්ද ඒ චැලෙන්ජ් එක කියලා හායි බොසා හායි කොහෙද යන්නේ කොහොමද මේ කොහෙවත් යන්නේ නැහැ බං අද වැඩම මේ හන්දක මම පොඩි වීඩියෝ එකක් කරනවා හරිද වීඩියෝ එකක් කරනවා මම කරන ගමන් ඉන්නේ මේ මොකද්ද මම මට චැලෙන්ජ් එකක් වුණා මම චැලෙන්ජ් ගන්නවා යාළුවෝ 5 දෙනෙක්ගෙන් අද දවසම යාළුවෝ 5 දෙනෙක්ගෙන් චැලෙන්ජ් කරන්න ඉන්නේ මට දැන් ඔබට චැලෙන්ජ් එකක් ඕනේ දැන් මම චැලෙන්ජ් එකක් දෙන්න ඕනේ දෙන එක ඉතින් අමාරු ගන්න නැතිව මම ගැන පොඩ්ඩක් හිතහන් ඔබ හිතනවා මගේ මිටයි කියලා අනේ චැලෙන්ජ් එකක් නේ අපි මෙහෙම කරමු මොකද්ද ඔයා දැන් ඔය මේ කොක් කරද්දි ඔයා මුළු දවසම ඉන්න ඕනේ කියන්නේ දවසම ඔයා පාවිච්චි කරන්න ඕනේ හැමදේම එකම පාට වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඔයා අතුමක් අදිනවා නම් ඒකේ පාටමයි ඔයා මොහරි බඩුවක් පාවිච්චි කරනවා නම් මොන හරි කෑමක් කනවා නම් ඒ හැමදේම එකම පාට වෙන්න ඕනේ. ඒ බත් කෑවොත් ඒ බත් දැන් ඒ බත් ඒ පාට වෙන්න ඕනේ. ඔව් ඒ පාට කරගෙන හරි කන්න ඕනේ. හරි ඒකට මම තව ටොටක් ඇඩ් කරනවා. හරිද? කියන්න ඔය අවුල නෑ. හරිද? එතකොට එහෙම ඉද්දි වැඩි නැද්ද? ඔයා නෑ. ඔය එහෙම ඉද්දි ඔයා කෑමක් හදන්න ඕනේ. තනි අතින්. හරිද? මං කෑම උයන්න තනි අතින් හදන්න ඕනේ. එතකොට මතක තියාගන්න මම මට මුලින් කිව්වා. එක පාටින් ඉන්නවනේ. එතකොට හදන කෑමත් ඒ පාටෙන් ඕනේ. කෑම හදන්න පාවිච්චි කරන බඩුව එහෙමත් ඒ කියන්නේ පිහි හරි මොහරි ඒ දේවල් මේ ඒ පාට වෙන්න ඕන. ඒ පාට මෙහෙම කරමුද මේකෙන් ඕන නිකන් අහන්නේ මේ අන්තිමේට හදලා ඉවර කරාට පස්සේ පාට දෙන්න බෑද කීයක් එහෙම කොහොමද කියන්නේ පාට ඒක අවුලයි. එහෙම කරමු. මේ එතකොට ඒ කෑම හදන කෑමක් කියන්නේ මං කෑම දෙන්න. පාටත් මං දුන්නේ නැහැ නේ. පාට කැමති පාට. හරි දියන්කෝ. විශාල කරදරයක් වුණානේ මේක. කෑම ටිකමු. අර මේවා තියෙන්නේ. මොනවද? අර කොත්තු පැකට් තියෙන්නේ කඩවල. ඔව්. ඒක කරගෙන හදන්න කන්න පුළුවන් ඉතින් හදන්න. තනි අතින් හදන්න ඕනේ. අර මුලින් කිව්ව විදිහට ඒක අන්තිමට අර පාටින් එන විදිහට එන හදන්න ඒක අවුලක් නැහැ. පාට ඔයා කැමති පාට. ඒක ප්‍රශ්නයක් නෑ මේ ඔය ප්‍රශ්න නෑ කෑම අරක හදන්න ඕනේ. ඔක තමයි ඉතින් චැලෙන්ජ් එක. පොඩ්ඩක් දිග එකක් තියෙනවද? නෑ මම කොත්තු හදනව නෑ එහෙනම් කොත්තු හදන්නම් මේ පළවෙනි ෆස්ට් ටයිම්. ඔව්. වයිල් කුක් බුක් වගේ නම් හදන්න මම නිකන් චමු කුක් බුක් වෙන්න අවුල නෑ. පුරුදු වෙන්නත් එපා අයියෝ. නැත්නම් බෑ ඉස්සරහට ඔනගද වටිනවනේ. එල පිට. thank you වෙන. හරි. ආයෙ දෙට්ට වෙන අපි ගියේ. හරි. මං අහන්න වෙන චැලෙන්ජ් එකක් තිබ්බෙම නැද්ද? කොත්තුව හදන්න පුළුවන්. හරිද? දැන් ඒක තනි අතින් හදන්නේ කොහොමද කොත්තුව? ඒකත් කන බොනේ ඔක්කොම එක පාටකින්. ඔයාලට කියන්න බැරුණා. මම මේ අද දවසේ තෝරගත්තේ රතු පාට. හරි මන් දැන් දන්නවා ඔයාලා කමෙන්ට් එකක් දායි කියලා දෙනිම රතු පාට නෑනේ කෝ රතු පාටනේ ඔක්කොම මුළු ඇඳුම චැලෙන්ජ් එකේ තියෙන්න ඕන රතු පාටින් ඇඳන් ඉඳනේ එහෙම තමයි ඉතින් හදිස්සිය හොයාගන්න බැරි වුණා එච්චරයි අපි එන යන් කොත්තුව හදන්න කොත්තුවක් හදන්න කියන්නේ මම කොත්තුව ගන්න තමයි ඇවිල්ලා මේකට බෝට් තියෙන්නේ අපි අර පැත්තට යන්න වව් හරි ඉතින් අපිට කොත්තුව හම්බුණා අපි දැන් ලීක්ස් කැරට් ඊට පස්සේ අනිත් ටික ගන්න කිල්ස් එක වටේ රවුමක් දාමු අපිට ලීක්ස්ුත් හම්බුණා කැරට් ඉනි සෝස් එකක් ඒක ගන්න බෑ මේ තියෙන්නේ MD ටොමැටෝ සෝස් අපි මේකත් දාගන්න අපේ මොකද්ද මන් දන්නේ One eternity later. එහෙනම් අපි ගයිස් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ලුණු ටිකත් කපා ගන්න ඕනි මේ ඇත්තටම කපනවා හරිද බොරු කරන්නේ නැහැ වීඩියෝස් වලට බොරු කරන්නේ නැහැ හරිද මඩම් මම වයිල් කුක් බොක් නෙමෙයි හැබැයි මම පුළුවන් විදිහට මේක උයනවා ඔයාලා මගේ channel එක subscribe කරන්න ඕන හරි නැත්නම් මේ පේනවනේ
කාගෙන කනවා දැනගන්න. මෙන්න මේ විදිහට ගෑස් එක ඔන් කරගන්නවා. මේ හරි අමාරුයි අප්පා මේවා කරන්න. උයලා නෑ අප්පා. දැන් තේල් ටිකක් මේ විදිහට දාගන්නවා. මම දන්නේ මේක කන්න පුළුවන් වේද නැද්ද කියලා. හැබැයි මම හදනවා. චමෝ කුක් බුක් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ සුදු ලුණු ටිකයි එහෙම පස්සේ පොඩ හැඳි ගන්නවා. ළඟට අපේ ලුණු ටික එහෙම තනිය අතින් කරන්න ලේසි වැඩ නෙමෙයි. පොළොවන් නම් මේ චැලෙන්ජ් එක කවුරු හරි කරලා පෙන්නන්න. ඊට පස්සේ හොඳට හැඳි ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම් මේක හැඳි ගන්න ඕනේ. දැන් මේක චැලෙන්ජ් එකක් වුණාට මේක කුකින් වීඩියෝ එකක් වගේ තමයි. කෑලි මිරිස් තුට්ට දාලා. මිරිසුත් යාමින් දාලා නෑ නේද? මම දන්නේ නැහැ මේකට බයින්න එපා කවුරුත්. මම දන්නේ නැහැ මේක හරියටම හැදෙයිද නැද්ද කියලා. කහ කුඩු. කහ චුට්ට. ඊට පස්සේ හොඳට හැඳි ගන්නවා. මෙන්න මේ විදියට. අන්තිමට අපේ කැරට් ටික ටන්ටරා. ඊට පස්සේ ලීක්ස් ටික ටන්ටරා දාලා මෙහෙම හැඳි ගන්නවා. මෙයා කරෙල්ලොන්න චුට්ටක්. හරි ඉන්නකො හදන්න මං අම්මේ. කලබල වෙන්න නැතුව ඉන්නකො අප්පා. ඊට පස්සේ බිත්තරේ තමයි ලේසි නැත්තේ. මෙහෙම කඩනවා. මට පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. ෆයිනලි අපි මේකට දානවා අපේ කොත්තු. A few moments later. ෆයිනලි මෙන්න මේ විදිහට ලස්සනට රස පාටට රසම රස කොත්තුවක් හදලා තියෙනවා. දැන් තමයි ලොකුම වැඩේ මේක රතු පාට කරන්න. රතු පාට තමයි මගේ ටීම් කලර් එක. මෙහෙම මොන සෝස් බෝතලෙම දාන්න වෙයිද දන්නේ මට බලමු. ඊට පස්සේ මේ කරට ඇගිට ගන්නවා. Boys and girls අපි මෙන්න මේ විදිහට ලස්සන රස පාටට කොත්තුව පිඟානට දාගන්න හදන්නේ. මෙහෙම තනියක් ලේසි නෑ අප්පා. සුවඳ තැනි බලන්න මේ කොත්තුවේ තියෙන රහ. ඔයගොල්ලන්ට මේ වගේ තනි අතින් මේ විදිහට කොත්තුවක් හදාගන්න පුළුවන්ද? ඔන්න මම ඒ චැලෙන්ජ් එක වින් කරා. අපි කාලා බලමු. කැමරා එකට කලක් දීලා බලමු. අයි මේ කන්න. මට හෙට උදේ ඉන්න බෑ බං එළි වෙනකන්. අනේ මීට වැඩිය හොඳයි. මං කනවා එන්න තනි. ආච්චියම්ම ඉන්න ආච්චියම්මට කොත්තු වලක් කාලා බලමු. ආච්චියම්ම අතු ගන්නවා. ආච්චියම්මට කොත්තු කටක් කවුම්. ආච්චියම්ම කාලා බලන්න මට රහ කියන්නේ. ඇත්තම කියන්නේ. වැඩේ සක්සස්. බයි. ඊළඟට අපේ අන්තිමට කලින් චැලෙන්ජ් එක තමයි ඇත්තම කිව්වොත් ඒක ලේසි. අපේ බ්‍රේවරි ගෝස් මල්ලි දුන්න මට C නෑ මම කියන්නේ ගිල බල්ලෙන්. හලෝ බ්‍රේවරි ගෝස් මල්ලි කොහමද? ඉන්නයිද? කන්ග්‍රැචුලේෂන් වගේ 10 එකේ වලට. thank you. ඒක පීඩයක් කරනකම දින්නේ නෑනේ. නෑ මේ එළියට ආවා නිකන් ටිකක්. මේ මම කතා කරේ මේ අහන්න මාත් පීඩයක් කරනවා මේ චැලෙන්ජ් එකක්. මට චැලෙන්ජ් එකක් ඕනේ වීඩියෝ එකක්. චැලෙන්ජ් එකක් නිකන් පොඩි එකක් නේ. ඕනේ. ඕනේ චැලෙන්ජ් එක. අවුලක් නැහැ කිසි එකක් කේස් එන්නේ. ඔයා එහෙනම් නිකන් අර B5CR වගේ පොත් තියෙන්නේ. ඒක අරගෙන නිකන් තනි ඇඟිල්ලකින් කොහොම නිකන් අර කරගවන විදිහ නෙමෙයි. නිකන් ඔය ඇඟිල්ල තියාගෙන විනාඩියක් වගේ බැලන්ස් කරන් ඉන්න. What? විනාඩියක්? ඔව් විනාඩියක්. තප්පර 60. තප්පර 60 හරි හරි. ඔව් මෙහෙම හරි නැත්නම් කොහොම හරි කුඩු විදියට. මේ මෙහෙම අවුලක් නැද්ද? කොහොමද විනාඩියක් බැලන්ස් කරන්න ඕනේ? ඔව් විනාඩියක් කොහොමද බැලන්ස් කරන්න ඕනේ තනි ඇඟිල්ල. ලොකු චැලෙන්ජ් එකක් තමයි ඔක. පොඩි නෑ ලේසි නෑ බැලන්ස් කරන්න. එල
හරි හරි thank you challenge එක accept. හරි එහෙනම් good luck. Thank you, good thank luck ඔය challenge එක කර. thank you. The next day. ඊයර පොතක් බැලන්ස් කරන්න යන්නේ. මම බලමු මේක පුරන්න ගිය කියලා අපිට බැලන්ස් කරන්න. කියලා බලමු. අයියෝ. හරියන්නේ නැහැ අප්පා මේ challenge. කවුද මේව දෙන්නේ? තව පාරක් try කරලා බලමු. ඇයි පාර නම් හරි ගියා. දැන් විනාඩිය ගණන් කරන්න. මේවා easy අප්පා මට easy අනේ easy. මේ බලන්න මම ලස්සනට බැලන්ස් කරනවා. මේ වල බොරු කරන්නේ නැහැ. මේ බලන්න. ගයිස් අපි මේ පාරේ ඉන්නේ වලට පේනව නේද? අපි මේ ප්‍රසිද්ධිය තමයි මේක කරන්නේ. කාටවත් හොරබොරුවෙන් කරන්නේ නැහැ මේවා. ඔන්න සජ්ජක්කි මම ඔයා කියපු විදිහටම මේ හැසිරෙන්නේ. තාම විනාඩියක් කියේ නැද්ද? අනේ විනාඩිය ඉක්මනට යවන්නකෝ. ෆයිනල් චැලෙන්ජ් එක හේවත් පස්වෙනි චැලෙන්ජ් එක තමයි මට දුන්නේ අපේ රෝගන්. ඒ කියන්නේ සචින්ත. ඔයාලට මතක නැත්තම් මං වීඩියෝ එකක් දාන්නම්. මේ සමත් ඔයාලට ඩෙයා එකක් දෙන්න. මං අර පරම් බෝල උම්මන එකක් අරගෙන කෙල්ලෙන්ට ගිහින් දෙන්න. ඒකෙදි දුන්න චැලෙන්ජ් එක. දැන් මේකෙදි මූ මට චැලෙන්ජ් එකක් දීලා දෙන. මූ මට දීලා තියෙන චැලෙන්ජ් එක තමයි දැන් ඔයාලට පේනවා. රෝගන් hi. කොහෙද බහැරක්වත් යනකවද? අනේ වීඩියෝ කෝල් එකක් ගන්නවා වීඩියෝ එක කරන චැලෙන්ජ් එක. මොකද්ද? මම වීඩියෝ කෝල් මේ චැලෙන්ජ් එක කරනවා වීඩියෝ කෝල් එකක් ගත්තා ඒකයි. වෙන වැඩකට නෙමෙයි. නේ? මොකද්ද challenge? චැලෙන්ජ් එක මෙහෙමයි හරිද මම යාළුවෝ 5 දෙනෙක්ගෙන් චැලෙන්ජස් 5ක් ගන්නවා මුළු දවසම මේ කියන චැලෙන්ජ් කරන්නේ මම. දැන් මට වෙනු චැලෙන්ජ් එකක් ඕනේ. මුලින්ම දුන්නේ චැලෙන්ජ් එකක් තිබුණේ දැන් දැනුත් දෙයක් දීපන්. මොන වගේ එකක්ද ඕනේ? ඔය හිතලා බලලා දෙන්න මොකක් කරේ. එදා වගේ ගන්නන් දෙන්න බෑ ඉතින් ඈ. ගෙදර බල්ලෙක් කරපු එකක් කර ඉන්නවා. ගෙදර ඔව් බව්වෙක් ඉන්නවා. එහෙනම් බල්ලට කොහොම හරි කැරට් ටලයක් කවන්න. කැරට් ටලයක් කවන්න. ඔව්. සිරාවට එල. බල්ල කැරට් කරනවා නේ. බල්ල කැරට් නේ බල්ල ඕන දෙයක් කනවා මම කොහොමද කවන්නන්නේ නැහැ ඉතින් කැරට් ටලේ. මම try එකක් දෙන්න කවන්නේ ඒක චැලෙන්ජ් ඇක්සෙප්ටඩ් ඈ. අපි ගියා එහෙනම් අපි කැපුණා. චැලෙන්ජ් එක ඇක්සෙප්ට්. ගුණමුස බයි. එල. අපේ අන්තිම චැලෙන්ජ් එක තමයි කැරට් අලයක් අපේ බව්වට කවන්න තියෙන. එස්සි. එන්න නිකන්. මල්ලි මේ අපේ අතර ඔව මොකුත් නෑ. කණ්ඩ කණ්ඩ නිකන් cuci baba kanje kuji karo apa sih nih bagus ini mana nih ya mana අයියෝ කොහොමද මෙයා බලන්නේ කොහොමද? boys and girls අපේ අන්තිම challenge එක මම පරාද වුණා. හැබැයි challenge 4ක් මම win කරා. මේ challenge එකේ වැඩක් නෑ. එහෙනම් අපි මෙතන වීඩියෝ ගේම් කරනවා. like කරන්න, subscribe කරන්න, share කරන්න. පහලින් මොකද්ද හොඳම challenge එක කියලා comment එකක් දාන්න. bye. TikTok එක අවුල් නැහැ. shape නේ. cut කරන්නේ. අර කුකුලානේ